여러분 안녕하세요. අද අපිට කරන් තින්නේ 22 වෙනි පාඩම. තමයි යාකෝ. යාකෝ කියන්නේ ඇවිල්ලා 500. යාකෝ කියන්නේ 500. මේ යක් කියලා ගත්තොත් එහෙම බෙහෙත්. බෙහෙත්. ඒකට යාකෝ කියන්නේ 500. හරි. මේ පාඩම යටතේ අපිට කතා කරන්න තියෙනවා මුන් පොත් ව්‍යාකරණ දෙක ගත්තොත් එම අනිකා ඒ වගේම අන් ඔයේ කියන ව්‍යාකරණ දෙක තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඒ වගේම ඔහි වචන මාලාවට ගියොත් එහෙම චුන්සං කොල්ලම් ඔය කියන්නේ චුන්සං කියන්නේ රෝග ලක්ෂණ. රෝග ලක්ෂණ. හරිද? ඒ වගේම එයක් පොමිත් චීරයෝ පො. එයක් පොම් කියන්නේ බෙහෙත් මොනවද? බෙහෙත් බඩු. ඒ කියන්නේ බෙහෙත් බඩු සහ චීරයෝ චීරයෝ හදා කියන්නේ අපි ප්‍රතිකාර කරන පොප් ක්‍රමවේදය නීතිය කියන අදහස් තමයි තියෙන පොප් එකේ. එතකොට එයක් පොම්මි චීරයෝ පොප්. ඒ කියන්නේ බෙහෙත් ද්‍රව්‍ය නැත්නම් බෙහෙත් බඩු සහ ප්‍රතිකාර කරන ක්‍රම පිළිබඳ වචන මාලාවක් තියෙනවා කතා කරන්න. ඒ වගේම මොනවාවත් චොම්බු සංස්කෘතිය හා තොරතුරු කොටස යටතේ අපිට කතා ගන්න තියෙනවා. එයක් පොම් කුයි. එයක් පොම් කියන්නේ බෙහෙත් ද්‍රව්‍ය නැත්නම් බෙහෙත් භාණ්ඩ මිලදී ගන්නවා කුයිප් හදා කියන්නේ කුයිප් මිලදී ගැනීම සම්බන්ධ සංස්කෘතික කොටසක් තියෙනවා මේ පාඩම යටතේ අපිට කතා කරන්න. එතකොට මේ පාඩමේ ඉගෙනීමේ ආරමුණ හක්සත් මොප්පියෝ එක ගත්තොත් එහෙම යකේ තෙහි මුරෝ පොල්සු ඉත්තා. ඒ කියන්නේ යකේ බෙහෙත් පිළිබඳ විමසලා පිළිතුරු දෙන්නට පුළුවන් විමසන්න විමසා බැලිය හැකිය. එතකොට යක්කුමේර වීහායෝ ඒ කියන්නේ බෙහෙත් මිලදී ගැනීම සඳහා චුන්සංගී තෙහි ඒ කියන්නේ මේ රෝග ලක්ෂණ පිළිබඳ කතා කරන්නට පුළුවන් මේ පාඩම ඉගෙන ගත්තට පස්සේ. හරි. එතකොට බලමු අපි පළවෙනි වචන මාලාව අපිට තියෙන කතා කරන්න චුන්සං කාලයන් වගේ ඒ කියන්නේ රෝග ලක්ෂණ සම්බන්ධ වචන මාලාව තියෙන කතා කරන්න පළවෙනි වචන මාලාව. හරි. එතකොට පළවෙනි වචන මාලාවේ පළවෙනියටම අපි ගියොත් එහෙම යෝරි කියන්නේ ඇවිල්ලා උණ කියන දස. යෝරි නාදා කියලා ගත්තොත් එහෙම ඇති වෙනවා. එතකොට තව හට ගන්නවා යම් කිසි දෙයක් ඇති වෙනවා කියන දවස් තමයි අපි නාදායකට ගන්න. එතකොට උණ ගන්නවා නේද? උණක් හැදෙනවා. ඒ වගේ අදහසක් ගන්න පුළුවන්. එතකොට ඉත්තා කියලා ගත්තොත් එහෙම උණ තියෙනවා. යෝරි ඉත්තා ගැන උණ තියෙනවා. එතකොට කොත්මුරි නාදා කියන්නේ සොටු තියර ගලනවා. කොත්මුරි නාදා කියන්නේ හොටු ගලනවා නැහැ. අන් ඒ වගේ අදහස් තමයි තියෙන්නේ කොත්මුරි නාදා. එතකොට මොකි කියන්නේ ඇවිල්ලා උගුර මොක් කියන්නේ උගුර. එතකොට මොකි පුතා කියන්නේ ඇවිල්ලා ඉදිමෙනවා කියන එක. එතකොට උගුර ඉදිමෙනවා මොකි පුතා. එතකොට කිචිමල් හදා කියන්නේ කහිනවා. කැස්ස තමයි කැස්සට තමයි අපි කිචිමල් හදා කියලා කියන්නේ. හරි. ඔචිරොප්තා කියන්නේ මේ වගේ කැරකෙවිල්ල කියන දස. කැරකෙනවා. එතකොට කාර්යොප්තා කියන්නේ කසනවා. එතකොට සෝවාගා අන්තදා කියන්නේ චීරණය හරියට වෙන්නේ නැහැ. ඒ කියන්නේ ජීර්ණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ කෑම කාපුවා දිරවන්නේ නැහැ. සෝවාගා අන්තදා. පේතාරි නාදා කියන්නේ පෙතරි කියන්නේ බඩේ ඒ කියන්නේ ඒ බඩේ අමාරුවක් ඇති වෙනවා නේද? බඩේ අමාරුව. පෙතාරි නාදා කියලා කියන්න පුළුවන්. එතකොට බලන්න සොල් සාරල් හදා කියන්නේ පාචනය කරනවා. එහෙම නැත්නම් බඩ බුරුලෙන් යනවා. බඩේ යනවා. සොල් සාරල් හදා. තෝ හදා කියන්නේ බීලා ඒව ආවට පස්සේ වමනි කරන්න. ආන් ඒක. තෝ හදා වමනි කරනවා. එතකොට පියෝගා පුරෝචිතා කියන්නේ අස්ති පුරෝචිතා කියන්නේ කැඩෙනවා. එතකොට අස්තියක් කැඩෙනවා. සෝනි පෙයිදා කියන්නේ අත සෝනි කියන්නේ අපි ඇඟිල්ල ගත්තොත් ඇඟිල්ලට පෙයිදා කියන්නේ කැපෙනවා. පෙයිදා කැපෙනවා. අත කැපෙනවා. හරිද? අත කැපෙනවා. හරි. පැහැදිලිද වචන මාලාව? එතකොට බලන්න මේ යටත් තියෙනවා මාසක කියන්නේ අර මාස් එක මුඛාවරණය පීසං කියලා ගත්තොත් එහෙම හදිස්සි කියන අදහස. පීසන් එකේ තියෙන්නේ හදිස්සි කියන අදහස. එතන මේ වචන දෙකම එකතු වුණාට පස්සේ යක් දැම්මම පස්සේ පීසන් බෙල් කියන්නේ හදිස්සි බෙල් එක හදිස්සි සීන් පීසන් බෙල් කියලා ගත්තොත් එහෙම. එතකොට පීසන් යක් කියලා ගත්තොත් එහෙම හදිස්සි බෙහෙත් ඉමර්ජන්සි මෙඩිසින්. එතකොට චොල්ලිදා කියන්නේ මොකද? to feel drowsy.
ඒ කියන්නේ නිතිමතයි කියන අදහස චොල්ලිදා. දැන් පොග්වන් හදා කියන්නේ ටෝ ස්ටෝරි ඒ කියන්නේ අපි ගබඩා කරනවා යම් කිසි ස්ථානයක පාණ්ඩ ගබඩා කරනවාට අපි පොග්වන් හදා කියලා කියනවා. පැහැදිලිද වචන මාලාව? හරි. ආයි මම වචන මාලාව මුලින්ම කියන්නම්. ජොරිනාදා. යොරිනාදා කියන්නේ උණ ගන්නවා. යොරි ඉත්තා උණ තියෙනවා. එතකොට කොත්පොරි නාදා කියන්නේ සොට්ටු විදියට ගලනවා. එතකොට මොක්කි පුත්තා කියන්නේ උගුර ඉතින් වෙනවා. එතකොට කිචිමල් හදා කියන්නේ කහිනවා. එතකොට ඔචිරොක්තා කියන්නේ කරකිනවා. කරයොක්තා කියන්නේ කසනවා. ස්වාගාන්තදා කියන්නේ මොකද්ද? ආහාර ජීර්ණ වෙන්නේ නැහැ. පෙතාරි නාදා කියන්නේ බඩේ අමාරුව. එතකොට සොල්සාරල් හදා කියන්නේ පාචනය වෙනවා. ඒ කියන්නේ බඩ බුරුලෙන් යන පාමුවේ. තෝ හදා කියන්නේ වමනි කරනවා. පියවගා පුරෝචිතා කියන්නේ අස්තියක් හැදෙනවා. එතකොට සොනි පෙයිදා කියන්නේ අත හැපෙනවා. සොනි පෙයිදා අත හැපෙනවා. එතකොට මාසක කියන්නේ මුඛ ආවරණ. එතකොට පීසංයක් කියන්නේ හදිසි බෙහෙත්. චොල්ලිදා කියන්නේ නිදිමතයි. පුබන්නදා කියන්නේ ගබඩා කරන ස්ටෝර් වල. පැහැදිලිද? හරි. එතකොට මේ වචන මාලාවත් එක්ක අපිට තියෙනවා කතා කරන්න පළවෙනි ක්‍රියාකාරකමට ගියොත් එහෙම බලන්න. කිරමල් පොගෝ පොගිවා කච්චි තෙවාර වංශනසය කියන්නේ පින්තූරය බලලා පොකිවා ඒ කියන්නේ උදාහරණයක් සමග සමාන තෙවාර තෙවා කියන්නේ දෙපසක් නැත්නම් සංවාදයක් සම්පූර්ණ කරන්න වංශොන් හදා වංශොන් හසය සම්පූර්ණ කරන්න හරි පොගියකට ගියොත් උදාහරණයට ඔත්තොක්කේ ඔසස්සය ඔත්තොක්කේ ඔසස්සය ගියොත් එහෙම අපි අනිවාර්යෙන් දන්නවා හොස්පිටල් එකකට වගේ ගියොත් එහෙම අහන්නේ ඒගොල්ලෝ ඔත්තොක්කේ ඔසස්සය කියන්නේ කුමක් සඳහාද පැමිණි ඇයි ආවේ කුමක් සඳහාද ඔබ පැමිණි එතකොට බලන්න උදාහරණේ නා කියනවා මොකි පුවස්සය මොකි පුත්තා කියන වචන තමයි මෙතන තියෙන්නේ මොකි පුත්තා කියන වචනේ ආයෝ ඔයෝ හේයෝ වලට යනකොට අපිට මොගි පුවස් හොයෝ ඒ කියන්නේ නිස එක ඉබේම අතුරුදහන් වෙලා යනවා. පැහැදිලිද? මොගි පුවස් හොයෝ. ඒ කියන්නේ උකුර ඉදිමිලා. එතකොට බලන්න පළවෙනි එකට ගියොත් එහෙම ඕතික අපායෝ කොහෙද රිදෙන්නේ? මොකද්ද අමාරුව නේද? කොහෙද රිදෙන්නේ? කොහෙද වේදනාව? කොහෙද අසනීපය කියලා අහන්නේ. එතකොට මොකද්ද? එතකොට නා කියන්න අනා උත්තරේ දෙන්න ඕන මොකද්ද? මෙයාගේ නහය මොනවද දෙන්නේ මේ? අකොත් පොරි. කොත් පොරි කියන්නේ සොටු දියර. කොත්තමෝරි නාදා. පැහැදිලි. කොත්මෝරි නායෝ. නාදා කියන එක යෝ කැමෙල දැම්මම පස්සේ නායෝ කියලා ආ ඕ ඒ අක්ෂර මත පදනම් වල යන ව්‍යාකරණයනේ නායෝ කියලා. ඒ කියන්නේ බ්‍රකොත්පුරි නායෝ. ඒ කියන්නේ සොටු දියට ගලනවා. පැහැදිලිද? ඊට පස්සේ දෙවෙනි එක ඔත්තෝකේ ඔසසය කුමක් සඳහාද පැමිණි? කුමක් සඳහාද පැමිණි? පැමිණියාද කියලා අහනවා. එතකොට මොකද්ද අපිට නා උත්තරේ දෙන්නේ මොකද්ද මෙයාට එතකොට? එතකොට මෙයා සොල් සාරල් හේයෝ. සොල් සාරල් සාරල් හේයෝ. ඒ කියන්නේ පාචනය වෙනවා. පාචනය කරනවා. සංසාර හේයෝ. ඒ කියන්නේ පාචනය බඩබුඩුලෙන් යනවා. එතකොට ඕදික ආපායෝ කොහෙද අමාරු කොහෙද අසනීප ඕදික ආපායෝ තුන්වෙනි එක. එතකොට නා මොකක්ද කියන්නේ මෙයාට මොකක්ද තියෙන අමාරුව? යෝරිනාය. යෝරිනාදා කියන්නේ අපි උණ ගන්නව නේද? යෝ උණ. එතකොට අපිට කියන්න පුළුවන් යෝරි නායෝ. ඒකට ඉස්සෝයෝ කියලා කියන්නත් පුළුවන්. සෝයෝ. එතකොට යෝරි උණ තියෙනවා. උණ ගන්නවා. උණ තියෙනවා උණ ගන්නවා. පැහැදිලිද? යෝරි නායෝ. ඔත්තකේ ඔසසොයෝ හතරවෙනි එක කුමක් සඳහාද පැමිණියේ? එතකොට මෙයා මොකද මේ අපි පළවෙනි වචන මාලාවේ කතා කරා සෝවාගා අන්තවේයෝ නේද? සෝවාගා අන්තවේයෝ ඒ කියන්නේ ජීර්ණ වෙන්නේ නැහැ. සෝවාගා අන්තවේයෝ. අන්තවේයෝ. පැහැදිලිද? ඒ කියන්නේ ජීර්ණ වෙන්නේ නැහැ. ආහාර කෑවට ඒ කෑම ජීර්ණ වෙන්නේ නැහැ. මම පස්වෙනි එකට ගියොත් එහෙම හෝදික අපායෝ කොහෙද අසනීපය කොහෙද අසනීපය කියලා අහනවා ප්‍රශ්නයක් අහන විදිහට. එතකොට මේ මොකද්ද මෙයාට වෙන්නේ කැස්ස නේද? එතකොට එහෙනම් මොකද්ද කැස්සට කිව්වේ? කිචිමල් කිචිමල් හේව. ඒ කියන්නේ කැස්ස කහිනවා කැස්ස තියෙනවා. පැහැදිලිද? ඔන්න ඔය විදිහට තමයි ඔය ක්‍රියාකාරකම කරන්නේ.
එතකොට බලමු අපි ඊළඟ එකට ගිහිල්ලා ඊළඟට අපිට තියෙන්නේ මේ නික්කා කියන ව්‍යාකරණය ගැන කතා කරන්න. මේ නික්කා කියන ව්‍යාකරණය අපි භාවිතා කරන්නේ ඇවිල්ලා අතීත කාලේ නඩ භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අනදීමකදී යෝජනාවක් කිරීමේදී තමයි මේ නික්කා බොහෝ දුරට භාවිතා වෙන්නේ. පැහැදිලි. එතකොට අපි ආසෝ ඕසෝ හේසෝ කියන ව්‍යාකරණෙත් අපි නිසා කියන අදහසෙන් භාවිතා කරනවා. ඒ නිසා කියන අදහසෙන් අපිට ආසෝ ඕසෝ හේසෝ දාලා අනවිධාන යෝජනා කරන්න බෑනේ. අන්න ඒ වගේ අවස්ථාවක, ඒ කියන්නේ අනවිධානයක් යෝජනාවක් කරන අවස්ථාවකදී අපිට මේ නික්කා කියන ව්‍යාකරණය දාලා අපිට අනවිධාන යෝජනා කරන්න පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට බලන්න මේකේ උදාහරණයක් දීලා තිනවා. පච්චිම් හල් කිරීමක් තියෙනවා නම්, ඒ කියන්නේ හල් කිරීමක් තියෙනවා. පච්චිම් කියන්නේ හල් කිරීමක් තියෙනවා නම් මොක්තා එක හල් වෙනවා කනවා කියන එක. මොගනිකා ඒ කියන්නේ කන නිසා කියන අදහසින් අපිට ගන්න පුළුවන්. එතකොට බලන්න පච්චිම් මොක්තා ඒ කියන්නේ පච්චිම් එකක් නැත්තම් පච්චිම් එකක් තිබුණොත් ල හල් වෙනවා නම් ල ඉවත් වෙනව නේද? දැන් බලන්න මේ මන්දල්දා කියන්නේ සකසනවනේ. මන්දල්දා කියන එකේ මන්දනික්කා කියලා තියෙන මෙතන. ඒ කියන්නේ ල අයින් වෙනවා මේ නික්කා එකතු වෙනකොට. මන්දනික්කා සකසන නිසා. බලන්න කදා කියන එකේ පච්චිම් එකක් නැහැ. කදා කියන එකේ දා කැපුවට පස්සේ පච්චිම් ඔක්තා. පච්චිම් ඔප්සෝයෝ. කදා දා කැපුවා කානික්කා කියලා අතු කරන්න පුළුවන්. කානික්කා. එතකොට කානිකා යන නිසා කියලා කියන්න පුළුවන්. හරි. බලන්න මෙතන උදාහරණයක් තියෙනවා කෝසල්. කෝසල් කියන්නේ ඒ ඇඳුම. ඉත්තා කියන්නේ අඳිනවනේ. ඊබනිකා අඳින නිසා මොෂිස්සෝයෝ. ඒ කියන්නේ අඳින නිසා මොකද්ද? කඩවසම්. මොෂිස්සෝයෝ මොෂිත්තා කියන්නේ කඩවසම්. ඒ කියන්නේ ඒ ඇඳුම අඳින නිසා කඩවසම් කියලා කියනවා. බලන්න යෝරි මානි නානිකා. ඒ කියන්නේ උණ ගොඩක් ගන්න නිසා උණ ඒ කියන්නේ උණ ගොඩක් ගන්න නිසා කිසුක් සහ ඒසෝ සුවිසේයෝ ඒ කියන්නේ නේවාසිකාගාරයේදී විවේක ගන්න කියලා කියනවා. බලන්න ඔනරන් පිගොන් හනික්කා ඒ කියන්නේ අද මහන්සි නිසා නේල් මනල්කායෝ හෙට හමු වෙමුද නේද? හෙට මුණ ගැසේ මුද කියලා කියන්න බන් වාක්‍ය ඒ කියන්නේ ඔනරන් පිගොන් හනික්කා නේල් මනල්කායෝ හෙට හමු වෙමුද නේද? හෙට මුණ ගැසෙමු මුද කියන අදහස් තමයි තියෙන්නේ නික්කා කියන ව්‍යාකරණය. හරි. එතකොට බලන්න මේ යටතේ අපිට තියෙනවා ක්‍රියාකාරකමක් කරන්න අල්මචන් කොසල් කොල්ලා පොගිවා කච්චි මුංජංගල් වන්සොන් අසයෝ. ඒ කියන්නේ අල්මචන් ගැලපෙන එක. ගැලපෙන එක තෝරලා පොගිවා උදාහරණ සමග මුංජංගල් වාක්‍ය සම්පූර්ණ කරන්න. මුංජංගල් වන්සොන් හසයෝ. මන් පොගි එක දීලා තියෙන උදාහරණය යෝරිනානිකා. යෝරිනානිකා කියන්නේ උණ ගන්න නිසා නේද? උණ ගන්න නිසා පියම්වනේ කාපසයෝ. ඒ කියන්නේ රෝහලට ගිහිල්ලා බලන්න. එතන බලන්න සේයෝ සේයෝ වලින් එකතු වෙලා ඉවර වෙන හින්දා පොදා කියන වචනෙට සේයෝ සේයෝ එක අවසන් වෙලා තියෙන්නේ පොදා කියන එකට දාගපුවා පොසේයෝ. හරිද? එතකොට බලන්න එකත් යෝජනාවක් හරි අනක් හරි විධානයක් වගේනේ. ඒකෙන් හින්දා අපිට නික්කා තමයි මෙතනට භාවිතා කරන්න පුළුවන්. ආසෝ ඕසෝ හේසෝ වලින් ඉවර කරන්න බැරි හින්දා ඒක ගන්න බෑ. පැහැදිලිද? එතකොට බලන්න පළවෙනි ප්‍රශ්නෙට ගියොත් එහෙම මොකක්ද පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ? චගාවුන් නම්චිගල් තල්සිචි මාසයෝ. ඒ කියන්නේ චගාවුන් නම්චිගල්. ඒ කියන්නේ සීතල වූ ආහාර තල්සිචි මාසයෝ. ජී මාසයෝ. ජී මල්දා කියන ව්‍යාකරණය යම් කිසි කියාවක් කරන්න එපා. එහෙනම් සීතල වූ ආහාර තල්සිචි මාසයෝ කන්න එපා. එහෙනම් අපි මොකද්ද මෙයාගේ ඇතිලේටේ ඇවිල්ලා සොල්සාරල් හානික්කා කියලා කියන්න පුළුවන්. සොල්සාරල් හදා. සොල්සාරල් සාරල් හානික්කා සොල්සාරල් හානික්කා චගවුන් නම්චිගන් තසිජි මාසයෝ. ඒ කියන්නේ පාචනය වෙන නිසා නේද? බඩ පුරුලෙන් යන නිසා චගවුන් සීතල ආහාර කන්න එපා තසිජි මාසයෝ. හරි. බලන්න දෙවෙනි එකට ගියොත් එහෙම සමෝසිල්. සමෝසිල් කියන්නේ අපි කාර්යාලයට ඔෆිස් එකට එයෝකොන කියෝල් කායෝ. ඒ කියන්නේ එයෝකොන් කියන්නේ AC එකට ඉංග්‍රීසි වචනේ AC. එතකොට කියෝදා කියන්නේ අපි ඔන් කරනවා. කියෝදා කියන්නේ ඔන් කරනවා. කියෝල් කායෝ ඔල් කායෝ කියන ව්‍යාකරණ එකතු වෙලා තින්නේ. එතකොට AC එක ඔන් කරනුද කියලා අහන ප්‍රශ්නයක්. එහෙනම් මොකක්ද මේක? ඇත්තේ අනිවාර්යෙන්. එහෙනම් ඇවිල්ලා තොප්තා. තොප්තා කියන්නේ ප්‍රශ්නේ කාර්යාලය
තොප්තා කියන එක අපිට පයන්න උයන්නක් වෙලා තමයි මේක යන්නේ. ඒකට එහෙනම් අපිට ගන්න පුළුවන් තෝනිකා තෝනිකා යොකන ෆියල් කායෝ. ඒ කියන්නේ කාර්යාලයේ රස්නේ නිසා AC එක ඔන් කරමුද කියලා අහනවා. බලන්න තුන්වෙනි එක ඊ කගේනන් මේ කඩය මුල්ගොන් කාප්සි. ඒ කියන්නේ භාණ්ඩවල මිල මොකක්ද එහෙනම් පිස්සදා කියන්නේ මිල අධිකයි. පිස්සානික්කා නේද එහෙනම් අපිට ගන්න පුළුවන් පිස්සානික්කා තරන් කගේසෝ. ඒ කියන්නේ වෙනත් කඩයකින් සදා කියන්නේ ඇවිල්ලා මිලදී ගන්නවා අල්කායෝ කියන ව්‍යාකරණ එකතු වෙලා වෙනත් කඩයකින් මිලදී ගමුද කියලා අහනවා. සල්කායෝ තරන් කගේසෝ සල්කායෝ කියලා අහනවා. පැහැදිලිද? ඔය විදිහට තමයි මේ ක්‍රියාකාරකම කරන්නේ. හරි. ඊට පස්සේ බලන්න දෙවෙනි ක්‍රියාකාරකමට අපි ගියොත් එහෙම කිරමල් පොගෝ පොගිවා කච්චි තෙවාරල් වංශන නැසයෝ. ඒ කියන්නේ පින්තූරය බලලා පොගිවා උදාහරණය සමග තෙවාරල්. ඒ කියන්නේ මේ දෙබස නැත්නම් සංවාදය සම්පූර්ණ කරන්න කියලා කියන වංශන නැසයෝ. බලන්න පොගේක උදාහරණය මොරිගා නෝමු අපාය. මොරිගා කියන්නේ මොරි කිව්වේ අපි ඔළුවට කලින් පාඩමේදී. එතකොට නෝම් කියන්නේ ගොඩක් කියන දාස අපදා කියන්නේ රෙදෙනවා. මොරිගා නෝමු අපාය ඔළුව ගොඩක් රිදෙනවා. කරයෝ එහෙමද සමුසිරේ කාර්යාලයේ පිසන් යගේ ස්තනිකා හදිසි බෙහෙත් තියෙන නිසා මොගෝචොම් ශුවිසේයෝ. ඒ කියන්නේ බීලා ටිකක් විවේක ගන්න. ශුවිසේයෝ බීලා ටිකක් විවේක ගන්න. හරි. බලන්න පළවෙනි ප්‍රශ්නෙට ගියොත් එහෙම ගාන අතර තින් දෙබස තාරිතු ශී කොංචනායෝ දල්දු මහත්මයා කොංචනායෝ. ඒ කියන්නේ ප්‍රශ්නයක් නැද්ද? අවුලක් නැද්ද කියලා අහන්නේ. හරි. මානි කොරෝසෝ. ඒ කියන්නේ මන්තා කියන්නේ ගොඩක්. මානි කොරෝසෝ කොරදා කියන්නේ ඇවිදිනව නේද? මානි කොරෝසෝ කියන්නේ ගොඩක් ඇවිදපු නිසා ආසෝ ඕසෝ ඇවිල්ලා තියෙනවා. එතනට යෝගයේසෝ චම්සි ශුවිල් කායෝ. ඒ කියන්නේ මෙතනදී ටිකක් විවේක ගමුද කියලා අහනවා. මෙතනදී ටිකක් විවේක ගමුද? එහෙනම් මොකද්ද අපිට මෙතනට එන්න ඕන? මොකද්ද මේ මෙයා කකුලෙන් පෙන්නන්නේ? කකුල වලට මොනවද කියන්නේ? පල් කියන්නේ. එතකොට පාරි පාරි අපනිකා පාරියාපනිකා යෝගයේසෝ චම්සි චුවිල් කායෝ. මෙතනදී ටිකක් විවේක ගමුද කියලා අහනවා. හරි. ඊට බලන්න දෙවෙනි ප්‍රශ්නෙට ගියොත් එහෙම ඊ මාසකට සසයෝ. මේ මාසෙක පළඳින්න සසයෝ මල ඒ කියන්නේ පළඳින්න නේ කොමක් සම්නිදා. ඔව් ස්තුති. අනේ ස්තුති. එහෙනම් මොකද්ද? කිචිමල් හානිකා. ඔ කැස්ස නිසා කිචිමල් හානිකා කිචිමල් හානිකා ඊ මාස කරල් සසයෝ මේ මාස දෙක පළඳිනනේ කොමක් සම්නිදා. ඔව් ස්තුති. පැහැදිලිද? එතකොට බලන්න ඊළඟ ප්‍රශ්නේ තුන්වෙනි එක කල්ලෝෂි ඊගෝ සමුසිල්ලෝ උන්කිල් කායෝ. කල්ලෝ මහත්මයා මේක කාර්යාලයට ඒ කියන්නේ සමුසිල්ලෝ උන්කිල් කායෝ රැගෙන යමුද? උන්කිතා කියන රැගෙන යනවා. යම් කිසි දෙයක් රැගෙන යනවා කියන අපි උන්කිතා කියලා උන්කිල් කායෝ රැගෙන යමුද? එහෙනම් නේ ඔව් එහෙනම් මොකද්ද අපි ගන්න මෙතනට? මේක මොකද්ද මෙයාගේ පෙන්වන්නේ අපිට බාරයි වගේනේ. එහෙනම් බරට මොකද්ද අපි කියන්නේ? මොගොප්තා කියන වචන තමයි අපි බරයි කියලා කියන්නේ. ඒතකොට මුගෝ උනික්කා නේද? මුගෝ උනික්කා චොසිම්හතයෝ කියන්නේ ප්‍රවේශම් වෙන්න. චොසිම්හසයෝ ප්‍රවේශම් වෙන්න. බරනිතා ප්‍රවේශම් වෙන්න. කල්ලෝෂි ඉගෝ සමුසිල්ලෝ උන්කිල් කායෝ. කල්ලෝ මහත්මයා මේක කාර්යාලයට රැගෙන යමුද? නේ ඔව්. මුගෝ උනික්කා චොසිම්හසයෝ. ඔව් බරනිතා ප්‍රවේශම් වන්න. හරි. ඒ විදිහට තමයි ඔය ක්‍රියාකාරකම අපි කරන්නේ. හරි. ඊළඟට යමු. ඊළඟ එකට ගියොත් එහෙනම් අපිට තියෙන කතා කරන්න තෙවා ඉල්. ඒ කියන්නේ තෙවා ඉල් කියන්නේ දෙබස එක. හරි. එතකොට බලන්න යක්ෂා කියන්නේ අපි ඖෂධ වේදී හරියට ෆාමසිස්ට් මින්මිනවුන්ෂ් මහත්මයාත් එක්ක තමයි මේ දෙබස් තියෙන කතා කරන්න. හරි බලන්නකො. මින්මිනවුන්ෂ් මහත්මයා යක්නම සම්නිදා බෙහෙතාවා ඉගොන් මේක කිචින් යක් ඉගෝ. ඒ කියන්නේ කිචින් කැස්සට බොන බෙහෙත් වන අතර ඉගොන් මේක කොත්මුනියක් කියේයෝ මේක මොකද්ද කොත්මුනි සොටු දිහට ගලනවට බොන බෙහෙත් වෙනවා. හරු කියන්නේ අපි දවසට
දවසට සේබොන් 3 පාරක් සික්සාහවෝ කෑම කාලා තසයෝ බොන්න. මිමින් නවුන් කියනවා ඊයගන් මොගමයන් චොල්ලයෝ මේ බෙහෙත් බිව්වොතින් චොල්ලයෝ නිදිමතයිද යක්ෂ කියනවා ඊට පස්සේ නේ චොල්ලිනික්කා උන්චොන් හචිමසයෝ ඔව් නිදිමත නිසා උන්චොන් හචිමසයෝ ඔව් ප්‍රිය පදවන්න එපා 알겠습니다. ඔව් තේරුණා. 그런데 කෙසේ වෙතත් 이 노란색 약은 뭐예요? 노란색 කියන්නේ ඇවිල්ලා තද නිල් පාට. තද නිල් පාට බෙහෙත් මොකද්ද කියලා මේ තද නිල් පාට බෙහෙත් පෙත්ත මොකද්ද? යක්ෂගෙන ඊයගන් මේ බෙහෙත් එක යොරිනාදා අල්තේ එකතු වුණාට පස්සේ උණ ගන්න විට නැත්නම් උණ ගන්න වෙලාවට මොගන් ගෝයෝ බොන එකයි. යොරි මානි නාමියොන් ඒ කියන්නේ උණ ගොඩක් ආවොත් තසයෝ බොන්න. කරිගෝ ඒ වගේම මුරල් මාන්නි මාෂමයන් චුවායෝ ඒ වගේම වතුර ගොඩක් බිව්වොත් හොඳයි කියලා කියනවා. පැහැදිලිද දෙබස? හරි මෙහෙමයි. 민민나온시 약 나왔습니다. 이건 기침 약이고 이건 겉보리 약이에요. 하루에 3번 식사하고 드세요. 이 약은 먹으면 매 බෙහෙත් බිව්වොතින් 졸려요. නිදිමතයිද? 네, 졸리니까 운전하지 마세요. ඔව් නිදිමත නිසා ප්‍රිය පදවන්න එපා. 알겠습니다. තේරුණා. 그런데 කෙසේ වෙතත් 이 노란색 약은 뭐예요? මේ අද නිල් පාට බෙහෙත් එක මොකද්ද කියලා අහනවා. ඊයගන් මේ බෙහෙත් එක යෝරිනල්තේ උණ ගන්න විට මොගන් ගෝයෝ බොන එකයි. යෝරි මානීනාමිය. ඒ කියන්නේ උණ ගොඩක් ආවොත් තසයෝ බොන්න. කරෙකු. ඒ වගේම මුරල් මාන්නි මෂිමයන් චුවායෝ. ඔව් ඒ වගේම වතුර ගොඩක් බිව්වොත් හොඳයි. හරි. පැහැදිලිද? හරි. ඊට පස්සේ බලන්න මෙතන තියෙනවා ප්‍රශ්න දෙකක්. මින්මින් නවුන්ෂිනන් ඔන්චේ අකල් මොගෝයා තෙවේ. මින්මින් මහත්මයා ඒ කියන්නේ ඔන්චේ කීයටද කවදද කියන අදහස් තමයි තියෙන්නේ. යගල් මොගෝයා තෙවේ. බෙහෙත් බිය යුතුයද කියලා අහන්නේ. එතකොට මෙයාට අපි බෙහෙත් බොන්න ඕන කවද්ද මෙයා එතකොට? ඔව් මේ තියෙන්නේ. හරුවේ සේබොන් කියන්නේ දවසට 3 පාරක් මෙයා බෙහෙත් බොන්න ඕන. හරි. වේ යගන් ඇයි? වේ කියන්නේ ඇයි? යගල් මොගෝ බෙහෙත් බීලා උන්චොනල් හාමියන් නන්තයෝ. පිය පදවන්න එපා කිව්වේ කියලා අහනවා. ඒ කියන්නේ ඇයි? ඒ කියන්නේ මෙයාට බෙහෙත් බිව්වොත් මේ බෙහෙත් වලට ඊ යගල් මොකද මෙයා චොල්ලයෝ. බෙහෙත් බිව්වොත් නිදිමතද කියලා අහනවා. ඔව් යක්ෂා කියනවා නිදිමත නිසා උන්චොන් හචමසයෝ. ඔව් මේ බෙහෙත් බිව්වහම නිදිමත එන නිසා ප්‍රිය පදවන්න එපා. හරි. පැහැදිලිද? ඊට පස්සේ මේ මෙතන තියෙනවා මේක කතන භාෂාව වැඩි දියුණු කරගන්න තමයි ඉතින් ඔයාලට තියෙන්නේ මේකේ තියෙන මේ වචන මාලාවේ තියෙන වචනක් දාලා ඔයාලට මේ වගේ දෙපස් විතර කතා කරනවා කියන්නේ ඔයාලා කතන භාෂාව වැඩි දියුණු කරගන්න පුළුවන්. බලන්න චේසිතෙන් පියවහම හොරෙන් හායෝ තෙවාහේ පොසෙෝ ඉදිරිපත් කරපු චේසිතෙන් ඉදිරිපත් කරපු ප්‍රකාශනය පියවහම හොරෙන් හායෝ භාවිතා කරලා තෙවාහේ පොසෙෝ ඒ කියන්නේ කතා කරලා බලන්න කියලා කියනවා. මොගමෙන් චුල්ලිදා මොගමෙන් බිව්වොතින් එහෙම නිතිමතයි. උන්චොන් ආචි මල්දා ආචි මල්දා චිමසයෝ කියන එක චිමල්දා ඒ කියන්නේ මූලික ක්‍රියාවෙම තියෙනවා. ඒ කියන්නේ රිය පදවන්න එපා. මොරිගා අපදා කියන ඔළුව රිදෙනවා. හරි. ඊට පස්සේ මේ බලන්නකො දෙවෙනි එකක් තියෙනවා. චල් සංහතා කියන්නේ චල් කියන එක කොහොමද මේ කොරියාවේ කට්ටිය දානවා ඉදිරියට. චල් කියන්නේ හොඳින් නරක් වෙනවා කියන අදහස. නෙම්චන් ගෝයේ පුගවන්නදා. ඒ කියන්නේ ශීත කරන්නේ. ඒ කියන්නේ ශීත ගබඩාවේ ගබඩා කරනවා පුගවන්නදා. පේගා අපදා කියන්නේ බඩ රිදෙනවා. බලන්නකො උදාහරණේ යක්නවස්සම්නිදා බෙහෙත් ආවා. ඊයගන් මොකමියොන් මේ බෙහෙත් බිව්වොතින් චොල්ලිනික්කා. ඒ කියන්නේ නිදිමත නිසා උන්චොන් හචිමසයෝ ප්‍රිය පදවන්න එපා. නේ 알겠습니다. ඔව් තේරුණා. 그런데 කෙසේ වෙතත් ඊ පරන්සෙගන් මේ තද නිල් පාට බෙහෙත් මොකද්ද බෙහෙත් පෙත්ත මොකද්ද කියලා අහනවා. මෝරිකා අපල්තේ මොගන් ගෝයෝ මේ ඔළුව රිදෙන වෙලාවට බොන එකයි. මේ ඔළුව රිදෙන විට බොන එකයි. පැහැදිලිද? ඒ වගේම ඔයාටත් දාලා මෙතන තියෙන යට කෑල්ල දාලා හදන්න පුළුවන්. බලන්නකො යක්නාවස්සම්නිදා ඊයගල් චල් සංහේයෝ චල් සංහනිකා ඒ කියන්නේ මේ බෙහෙත් හොඳින් නරක් වෙන නිසා නෙම්චංගෝයේ පුගුවන් හසයෝ හරිද? හරි නේ අල්ගෙස්සම්නිදා ඔව් තේරුණා. කරන්දේ කෙසේ වෙතත් ඊ පරන්සෙ මේ තද නිල් පාට බෙහෙත් පෙත්ත මොකද්ද කියලා අහනවා.
ඒක ඇවිල්ලා පේක ආපල් තේ මොකන් ගෝයෝ. ඒක බඩ රිදෙන වෙලාවට බොන එකයි. ඒ විදිහට ඔයාලට කතන භාෂාව වැඩි දියුණු කරගන්න පුළුවන් මේ වගේ දෙපස් දාලා කතා කරලා යමු ඊළඟ දෙවෙනි වචන මාලාවට ගියොත් එහෙම අපිට කතා කරන්න තියෙන්නේ එයක්කුම් මේ චිරියොපොප්. ඒ කියන්නේ බෙහෙත් ද්‍රව්‍ය නැත්නම් භාණ්ඩ සහ චිරියොපොප් ප්‍රතිකාර කරන ක්‍රමය පොප් එකෙන් ගන්න ක්‍රමවේදය. හරිද? එතකොට බලන්නකෝ මෙතන යොංගෝ කියන්නේ ඇවිල්ලා අපි මොනවද ආලේපන වලට යොංගෝ ආලේපන ආලේපන වලට තමයි යොංගෝ කියන්නේ. එතකොට පාස කියන්නේ ඇවිල්ලා වේදනානාශක. එතකොට පෙන්ද කියන්නේ ඔය ඩෙටෝල් ප්ලාස්ටර් තියෙන පොඩි ඒ වගේ ප්ලාස්ටර් වල තමයි ඩෙටෝල් ප්ලාස්ටර් වගේ ඒවට පෙන්ද කියලා කියනවා. පෙන්ද ඩෙටෝල් ප්ලාස්ටර්. එතකොට බලන්න පංචංගෝ කියන්නේ ඇවිල්ලා අර තදින් ආලේපන ප්ලාස්ටර්. ඒ කියන්නේ අර බැන්ඩේජ් වගේ. ඒ කියන්නේ හොඳට හැමත අර තදින්ම වදින්නේ. අර ඒක මට සිංහලෙන් කියන්න තේරෙන්නේ මේ ඒ වගේ ප්ලාස්ටර් වලට තමයි අපි පංචංගෝ කියලා කියන්නේ. හරි. එතකොට සුදොයක් කියන්නේ ඇවිල්ලා විස බීජනාශක බෙහෙත් වලට. සුදොක් කියන්නේ විස බීජනාශක, යක් කියලා ගත්තොත් එම බෙහෙත් එක. එතකොට විස බීජනාශක බෙහෙත් කියලා කියන්න පුළුවන්. එතකොට යොන්යන්ජේ කියන්නේ පෝෂ්‍ය පදාර්ථ නේද? ඒක කියන්නේ සෞඛ්‍යයට හොඳ විටමින් වර්ග යොන්යන්චේ කියලා ගත්තොත් එහෙම. එතකොට අල්ලයක් කියන්නේ ඇවිල්ලා බෙහෙත් පෙති වලට කියලා. අල්ලයක් කියන්නේ බෙහෙත් පෙති. එතකොට පුන්දේ කියන්නේ ඔය ගෝස් වලට. නේ? ගෝස් වලට තමයි පුන්දේ කියලා කියන්නේ. හරි. එතකොට බලන්න මෙතනක් තියෙනවා මේ වචන ටිකක්. යගල් මොක්තා කියන්නේ ඇවිල්ලා බෙහෙත් බොනවා. යගල් මොක්තා කියන්නේ බෙහෙත් බොනවා. එතකොට යගල් පුරිතා අර යොගල් පුරිතා කියලා ගත්තොත් අපි ස්ප්‍රේ කරනවා නේද? පුරිතා ඉසිනවා කියන අදහස. එතකොට අර බෙහෙත් අපි අර ස්ප්‍රේ කරන කෑන් තියෙන්නේ ඔය කකුල උලුක්කුනහම කට්ටේ පීඩා කරන කට්ටිය එහෙම උලුක්ක ඒ වගේ අර අපි ස්ප්‍රේ එකක් කරන්නේ ඒ වගේ. ඒ බෙහෙත් එක තමයි අපි යගල් පුරිතා බෙහෙත් ඉසිනවා. එතකොට සුදොගල් හදා කියන්නේ විස බීජ හරණය කරනවා. ඒ කියන්නේ අපිත් දැන් තුවාලයක් වුණොත් එහෙම අර මොකක් හරි මොනෙන් හරි හොදන්නේ අපි. ඒක තමයි සුදොගල් හදා කියලා කියන්නේ. එතකොට යොංගෝරල් පරදා කියන්නේ ඇවිල්ලා ආලේපනයක් කියන අදහස. යොංගෝ කියන්නේ පරදා කියන්නේ ඇවිල්ලා ආලේපන කරනවා. ඒ කියන්නේ එතකොට අපි අදහස ගත්තොත් එහෙනම් යොංගෝරල් පරදා කියන්නේ ආලේපනයක් ආලේප කරනවා. ඒතර පෙන්දරල් පුතිදා කියන්නේ පෙන්ද ප්ලාස්ටර් එකක් පුතිදා ඒ කියන්නේ අලවනවා පාස්ටර් එකක් අලවනවා පාසරල් පුතිදා කියන්නේ වේදනා නාශක ප්ලාස්ටර් අලවනවා එතකොට චිම්චිරල් හදා ඒ කියන්නේ චිම්චිරල් හදා කියන්නේ තවනවා තැවුම් කරනවා චිම්චිරල් හදා එතකොට පුන්දෙරල් කම්තා කියන්නේ ඇවිල්ලා බැන්ඩේජ් එකක් ඔතනවා පුන්දෙරල් කම්තා හරි කම්තා කියන්නේ ඔතනවා කියන අදහස හරි එතකොට මේ වචන මාලාවත් එක්ක තියෙනවා මෙතන අපිට ක්‍රියාකාරකමක් දීලා කිරමල් පොගවා කච්චි මුංචංගල් වංශමස පින්තූරේ බලලා උදාහරණය සමග වාක්‍ය සම්පූර්ණ කරන්න මුංචංගල් වංශමසයෝ. හරි. එතකොට බලන්න පාසරල් පුතිදා. ඒ කියන්නේ පාස කියන්නේ අපි මොකද? පාසරල් පුසිදා. ඒ කියන්නේ වේදනානාශක ප්ලාස්ටරයක් අපි අලවනවා. ඒතර පුන්දරල් කම්තා කියන්නේ බෙලුම් පටියක් ඔතනවා. යගල් මොක්තා කියන්නේ බෙහෙත් බොනවා. පෙන්දරල් පුතිදා කියන්නේ ප්ලාස්ටර් එකක් අලවනවා. බලන්න සොන්මොග කියන්නේ අර අතේ අර මැණික් කටුව එන් අර වල මේ මොකද අතේ අර අල්ලට උඩකුණින් තියෙන මැණික් කටුව කියන්නේ ඔය මැණික් කටුවනේ ඒකට කියන්නේ අන්නේ සොන්මොගී ආපාසෝ ඒ කියන්නේ මේ මැණික් කටුව රිදෙන නිසා පොන්දෙරල් කමස්සෝය කියන්නේ වෙලුම් පටියක් කියන්නේ බැන්ඩේජ් එකක් එතුවා මැණික් කටුව රිදෙන නිසා බැන්ඩේජ් එකක් එතුවා සංඛාරගේ පියවසෝ පේදා කියන්නේ කැපෙනවා සංඛාරක් ඒ කියන්නේ ඇඟිල්ල කැපුණු නිසා නේද මෙතන ඉන්නේ ඇඟිල්ල කැපුණු නිසා පෙන්දරල් පුතියොස්සෝය පෙන්දරල් පුතියොස්සෝය පුතියොස්
සෝයෝ. එතකොට හොරිගා ආපාසෝ. ඒ කියන්නේ හොරි කියන්නේ ඉන්න තුනටිය. ඒ රිදෙන නිසා හොරිගා ආපාසෝ තුනටිය ඉන්න රිදෙන නිසා මොකද? පාසරල් පුතියස්සෝයෝ නේද? පාස කියන්නේ අපි මොකද? වේදනානාශක ප්ලාස්ටරයක් අලවනවා නේද? පාස පාසරල් පුතියස්සෝයෝ. සෝයෝ. එතකොට සෝවාගා අන්තවේසෝ. ඒ කියන්නේ ආහන්න චීර්ණය වෙන්නේ නැහැ. වෙන්නේ නැති නිසා සෝවාගා අන්තේසෝ එහෙනම් මොකද්ද? යගල් මොගස්සෝයෝ. බෙහෙත් බිව්ව නේද? යගල් මොගස්සෝයෝ. යගල් මොගස්සෝයෝ. මොක්ත කියන්නේ මොගස්සෝයෝ. බෙහෙත් බිව්වා. හරි. පැහැදිලිද ඒ ක්‍රියාකාරකම? ඔය විදිහට තමයි ඒ ක්‍රියාකාරකම කරන්නේ. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන ව්‍යාකරණය අන් හුවේ. අන් හුවේ කියන්නේ වෙලා යම් කිසි ක්‍රියාවක් කළාට පසු. උදාහරණයක් ගත්තොත් එහෙම බලන්න. කදා කියන වචනේ ගත්තොත් එහෙම කදා කියන්නේ යනවනේ. කදා කියන එකේ දා කැපුවට පස්සේ කන් හුවේ. ඊට පසුව. ඒ වගේ අදහසක් තමයි තියෙන්නේ. යම් කිසි ක්‍රියාවක් කළාට පසු. හරිම ලේසි මේ ව්‍යාකරණය. පච්චිම එකක් තියෙනවා නම් අන් හුයේ ඉක්තා එකේ පච්චිම එකක් තියෙනවා ඉල්ගන් හුයේ කියවුවට පසු. ඉක්තා කියන්නේ කියවනවා කියවුවට පසු. ඒතර පච්චිම එකක් නැතුව ල එක තියෙනවා නම් නේද? ඒ කියන්නේ ල තියෙනවා නම් ල හල් වෙන්නේ නැහැ. ඒක අයින් වෙනවා. නොල් පොදා කියන එක බලන්නකො. පොන් හුයේ බැලුවට පසු. නොල්දා කියන්නේ විනෝද වෙනවා. නොල්දා කියන්නේ විනෝද වෙනවා. නොන් හුයේ ල එක අයින් වෙනවා. අන් හුයේ එකතු වෙනවා යටට. නේද? නොන් හුයේ. පැහැදිලිද? හරි. එතකොට ඊ යගන් පබල් මොගන් හුයේ තෙසයෝ. මේ බෙහෙත් බත් කෑවට පසු බොන්න. මේ බෙහෙත් බත් කෑවට පසුව බොන්න. යගන් පබල් මොගන් හුයේ තෙසයෝ. අච්චෝනන් මේල් මම හැමදාම මේල් කියන්නේ හැමදාම සයවෝ හන් හුයේ. ඒ කියන්නේ ශව කරන නානවා නෑවට පසුව චමල් චායෝ. ඒ කියන්නේ නිදා ගන්නවා. පුල්කොගි කියන්නේ පුලුසු මස් කොගිවා මස් සමග චේසෝ කියන්නේ එළවලු සොන් හුයේ. ඒ කියන්නේ සොදා කියන්නේ භාවිතා කර ඒ කියන්නේ මිශ්‍ර කරනවා වගේනේ. සොන් හුයේ පසුව යන්යොන් කියන්නේ කුළුබඩු. යන්යොන් කියන්නේ කුළුබඩු. නොත්ගෝ පුක්ඛායෝ. ඒ කුළුබඩු දමලා ඒ කියන්නේ පුක්ඛායෝ ඒ කියන්නේ ටෙම්පරාදු කර ගන්න. මන් පුල්කොගිනන් කොගි වාචේ සෝරල්. ඒ කියන්නේ මස් සහ එළවලු ඒ කියන්නේ දාලා දැම්මට පසුව භාවිතා කරාට පසුව යන්යොන් කියන්නේ කුළුබඩු ටික දාලා නොත්ගෝ පුක්ඛායෝ ටෙම්පරාදු කර ගන්න. පැහැදිලිද ව්‍යාකරණය? හරි. එතකොට බලන්න පොගිවා කච්චි මොන්චංගල් වංශං අසය. ඒ කියන්නේ මේ උදාහරණය සමග වාක්‍ය සම්පූර්ණ කරන්න. බලන්න පොගි එක උදාහරණය උන්නුන් හදා. ඒ කියන්නේ ක්‍රීඩා කරනවා නේද? උන්දුන් හදා කියන්නේ ක්‍රීඩා කරනවා. පබල් මොක්තා කියන්නේ බත් කනවා. බලන්න උන්දුන් හන් හොයේ. ඒ කියන්නේ ක්‍රීඩා කරාට පසුව පබල් මොගෝයෝ බත් කනවා. ඒ වගේ වාටත් මේ වාක්‍ය දාලා ලියන්න පුළුවන්. තේගන හදා කියන්නේ වැඩ ඇරිලා ගෙදර යනවා නේ තේගන හදා කියලා කියන්නේ. චංගල් පොදා කියන්නේ අපි කඩේකට ගිහිල්ලා බාඩු බාහන්න මිලදී ගන්නවට චංගල් පොදා බඩු බාහන්න බලනවා කියන අදහස තියෙනවා. ඒකේ. බඩු බාහන්න බලනෝ නැත්නම් බඩු බාහන්න මිලදී ගන්නවා. බාහන තේගනල් මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. තේගනල් හන් හොයේ තේගනල් හන් හොයේ චංගල් පොල් කොයයෝ. ඒ කියන්නේ බාණ්ඩ මිලදී ගන්නයි ඉන්නේ. බාණ්ඩ බලන්නයි ඉන්නේ. ඒ කියන්නේ කඩපොළට යන්නයි ඉන්නේ කියන අදහස. චංගල් පොදා කියන්නේ කඩපොළට යනවා. බාණ්ඩ මිලදී ගන්නවා. එතකොට චිම්චිරල් හදා කියන්නේ අපි අර තැවුම් කරනව නේද? චිම්චිරල් හන් හොයේ. ඒ කියන්නේ චිම්චිරල් හන් හොයේ චිම්චිරල් හන් හොයේ පාසරල් පුතියෝයෝ. ඒ කියන්නේ පාසරල් කියන්නේ වේදනානාශක ප්ලාස්ටරයක්
ඇලවුවා අලවනවා. ඒ කියන්නේ තැවුම් කරාට පස්සේ ඒ කියන්නේ අර සම්භාහනය කරාට පසුව වේදනානාශක ප්ලාස්ටරයක් අලවනවා කියන තත්ත්වය තමයි තියෙන්නේ. යගල් පුරිතා කියන්නේ බේස් ස්ප්‍රේ කරනවා. ඒතකොට බෙහෙත් එකක් ස්ප්‍රේ කරනවා. ඒතකොට මෙහෙම ලියන්න පුළුවන් යගල් බෙහෙත් පුරින් හුයේ. පුරින් හුයේ. ඒ කියන්නේ බෙහෙත් ස්ප්‍රේ කරාට පසුව පොන්දේරල් කමායෝ. ඒ කියන්නේ වෙලුම් පැටියකින් බැන්ඩේජ් එකකින් ඔතනවා. ඒක සොදගල් හදා කියන්නේ විස බීජ හරණය කරනවා. එතකොට මෙහෙම ලියන්න පුළුවන් සෝදෝ කල් han හුවේ. විස බීජ හරණය කරාට පසුව යොංගෝර පරයෝගෝ හේයෝ. ඒ කියන්නේ ආලේපනය කරන්නයි ඉන්නේ රයෝගෝ හදා කියන ව්‍යාකරණේ තියෙන්නේ. පරදා කියන එකට රයෝගෝ හදා. ඒතර යොංගෝර පරයෝගෝ හේයෝ කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ විස බීජ කරාට පසුව විස බීජ හරණය කරාට පසුව ආලේප කරන්නටයි ඉන්නේ. ඒ විදිහට තමයි ක්‍රියාකාරකම් කරන්නේ. බලන්න දෙවෙනි ක්‍රියාකාරකම් ගියොත් එහෙම කිර්මල් පොගෝ පොගිවා කච්චි මුංචංගල් වන්සොන් හසෙෝ. ඒ කියන්නේ පින්තූරේ බලලා පොගිවා උදාහරණය සමග සමාන වාක්‍ය සම්පූර්ණ කරන්න. හරි. එතකොට බලන්න මේ සර්කල් එකක් තියෙන්නේ. මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා. එතකොට චොප්සුරල් පොගේක බලන්නකො උදාහරණයක් චොප්සුරල් හදා කියන්නේ ඇවිල්ලා අපි හොස්පිටල් එකකට ගිහිල්ලා රෙජිස්ටර් වෙනවා නේද චොප්සුරල් හදා. එතකොට රෙජිස්ටර් වුණාට පස්සේ මේ පියන්නෝන් කියන්නේ රෝහලට ගිහිල්ලා අපි මුලින්ම කරන්නේ චොප්සුරල් හදා ඊට පස්සේ චිරවරල් පත්තා ඒ කියන්නේ ප්‍රතිකාර ලබනවා. එතකොට ඊළඟ රෝහලෙන් අපි ලබනවා යගල් චොබන් පත්තා. ඒ කියන්නේ බෙහෙත් පට්ටෝරුවක් එයිචා. ඒ නිසා වෙතින් අපිට නිකුත් කරනවා නේද? චොබන් පත්තා. ඒ කියන්නේ බෙහෙත් පට්ටෝරුවක් ලබා ගන්නවා. එතකොට අපි යනවා ඒක යග්ගුගේ කදා. ඒ කියන්නේ ඒක අරන් යනවා අපි ෆාමසියට. යග්ගුගේ කදා ෆාමසියට යනවා. යග්ගුක් එකට යනවා. එතකොට යග්ගුක් එකෙන් ගිහිල්ලා ඊට පස්සේ තමයි ඉතින් මේ ගෙදර ගිහිල්ලා පබල් මොක්තා බත් කනවා. ඊට පස්සේ බත් කාලා බෙහෙත් බොනවා යගල් මොක්තා. පැහැදිලිද? ඔන්න ඔය විදිහට තමයි මේක තියෙන්නේ. බලන්නකෝ පොගේක උදාහරණයක් කම්කියේ කොල්ලියොස්සය. කම්කියේ කොල්ලිදා. කම්කියේ කොල්ලිදා කියන්නේ තෙම්පිරිච්චාව වැළඳෙනවා කොල්ලිදා. එතකොට කම්ගේ කොල්ලියස්සෝය කියලා කියොත් සෙම්පතිචාව වැළඳුණා ඒ නිසා කරේසෝ ඒ නිසා පියංගනේසෝ ඒ කියන්නේ රෝහලේදී චොප්සුරල් ඒ කියන්නේ රෙජිස්ටර් වුණාට පසු චොප්සුරල් අන්හුයි රෙජිස්ටර් වුණාට පසු චිරවල පදස්සෝය ඒ කියන්නේ ප්‍රතිකාර ලබා ගත්තා. හරි බලන්න පළවෙනි එක මොකද බලන්න තියෙන්නේ චිරයෝ ප්‍රතිකාර එතකොට අපි චොප්සුරල් කරානේ එහෙනම් අපි ඉගෙන ගන්නවා චිරියෝරල් පදන් හුයේ නේද? චිරෝරල් පත්තා එන්න ඕන එහෙනම් චිරෝරල් පත්තා පාදන් හුයේ චිරෝරල් පදන් හුයේ ඒ කියන්නේ ප්‍රතිකාර ලබා ගත්තට පසු යගල් චොබන් පත්තා ඒ කියන්නේ බෙහෙත් වට්ටෝරුවක් ලබා ගත්ත ප්‍රතිකාර ඒ කියන්නේ ලැබුවට පසු ඒ කියන්නේ ප්‍රතිකාර ලබා ගත්තට පසුව චොබන් චොන් එකක් බෙහෙත් වට්ටෝරුවක් අපිට ලැබුණා නේද? චොබන් චොංගල් චොබංගල් පත්තා කියලා කියන්නත් පුළුවන්. චොබං පදස්සය කියලා. යෝගනවා. හරි. ඒ කියන්නේ ප්‍රතිකාර ලබා ගත්තට පසුව චොබංගල් පදස්සෝය. ඒ කියන්නේ ප්‍රතිකාර අර මේ බෙහෙත් පට්ටෝරු ඒ නිර්දේශ කරන ඒ කියන්නේ ඒසාවෙන් අපිට දෙනවනේ බෙහෙත් පට්ටෝරුවක් කියලා අන්න එක ලබා ගත්තා. බෙහෙත් පට්ටෝරුවක් ලබා ගත්තා. එතකොට බලන්න දෙවෙනි එකට ගියාට පස්සේ යගල් කියන්නේ බෙහෙත් මේ යගල් බෙහෙත් චොබම් පදන් හුයි. ඒ කියන්නේ බෙහෙත් පට්ටෝරු චොබන් නේද? චොබං පාදන් හුයේ චොබන් පදන් හුයේ යග්ගුගේ කස්සෝයෝ නේද? ෆාමසියට ගියා. යග්ගුගේ කස්සෝයෝ. මෙතන ලියන්න. යග්ගුගේ කස්සෝයෝ. ෆාමසියට ගියා. ඊට පස්සේ පබල් මොකක්ද එතකොට එන්න ඕන? පබල් මොගන් හුයේ බත් කෑවට පසුව මොගන් හුයේ
අවල් මොකද නොයේ යගල් මොකද සොයෝ නේද? යගල් මොක්තා යගල් මොකද සොයෝ හරිද? බෙහෙත් බිව්වා. බෙහෙත් කියන්නේ බත් කෑවට පසුව බෙහෙත් බිව්වා. යගල් මොකද සොයෝ. හරි. ඒ විදිහට තමයි මේ ක්‍රියාකාරකම් කරන්නේ. හරි ඊළඟට යන්කෝ. හරි ඊළඟට තියෙන අපිට තේවා ඊ. ඒ කියන්නේ දෙබස දෙක. යක්ෂයි තිරෝබා මහත්මයාත් එක්ක තමයි මේ දෙපස තියෙන්නේ. බලමු අපි දෙපස කියවලා. ඔසෝසයෝ එන්න එන්න සාදරයෙන් පිළිගන්නවා කියන අදහස තමයි ඔසෝසයෝ කියන්නේ. ඔසෝසයෝ එන්න එන්න. ඔත්තොකේ ඔසෝසයෝ කුමක් සඳහාද පැමිණි? ඔත්තොකේ ඔසෝසයෝ කුමක් සඳහාද පැමිණි? ඔචිරොග්ගෝ කැරකෙවිල්ලයි සොවාගා චල්ලන්තයෝ මේ අචීර්ණය කියන්නේ චීරණය හොඳින් වෙන්නේ නැහැ. සොවාගා කියන්නේ ජීරණය හොඳින් වෙන්නේ නැහැ. පියංගොනේනන් කස්සොයෝ එයා ගෞරවනීය විදිහට කියන්නේ කච්චිදා කියන එක කස්සොයෝ පියංගොනේ ඒ කියන්නේ රෝහලට ගියාද අනියෝ නැහැ අන්කස්සොයෝ අනේ ගියේ නැහැ කියලා අදහස කරොම් එහෙනම් සෝවා චේර් ඒ කියන්නේ මේ සෝවා චේර් කියන්නේ අචීනට බොන බෙහෙත් තෙසියෝ පොසෙයෝ ඒ කියන්නේ බීලා බලන්න යගල් තෂින් හොයේ බෙහෙත් බිව්වට පසුව තාතත් දා කියන්නේ උණුසුම් චාර ඒ කියන්නේ උණුසුම් තේ එකක් තේ බොහෝ ඒ කියන්නේ ගොඩක් තේ ගොඩක් බොන්න කියලා කියන්නේ මේ උණුසුම් තේ ගොඩක් බොන්න තසෙයෝ මාන්නි තසෙයෝ කරේදෝ ඒ වුණත් කේසෝ කාපමයන් ඒ කියන්නේ දිගටම කියන්නේ අසනීප නම් පියම්වනේ කාපසෙයෝ රෝහලට ගිහිල්ලා බලන්න පියම්වනේ කාපසෙයෝ රෝහලට ගිහිල්ලා බලන්න නේ අල්ගසම් නිදා ඕ තේරුණා කොමක්සම් නිදා ස්තුති පැහැදිලිද හරි එතකොට බලන්න ආයි දෙපස මම කියනවා sorry ඔසෝසෙයෝ එන්න එන්න ඇතුළට ඔබ සාදරයෙන් පිළිගන්නවා ඔසෝසෙයෝ එන්න එන්න සාදරයෙන් පිළිගන්නවා ඔත්තොක්කේ ඕසෝසෙයෝ ඒ කියන්නේ කුමක් සඳහාද පැමිණියේ මොකටද ආවේ කියලා අහන්නේ ඔචිරොග්ගෝ කැරකිල්ල සහ සෝවාගා චල්ලන්ත වේයෝ ඒ කියන්නේ ජීරණය හොඳින් වෙන්නේ නැහැ ජීර්ණය හොඳින් වෙන්නේ නැහැ පියංගොනේ කසසොයෝ රෝහලට ගියාද අනියෝ අන්කස්සොයෝ ඒ කියන්නේ නෑ ගියේ නැහැ කරොම් එහෙනම් මේ සෝවාචේර මේ ජීර්ණ බෙහෙත් තසයෝ පසයෝ බීලා බලන්න යගල් තචින් හුයේ බෙහෙත් බිව්වට පසුව තාතත්තන් චාරල් ඒ කියන්නේ රස්මිතේ ගොඩක් බොන්න තසයෝ කරේදෝ ඒ වුණත් කේසොක් කාපමයන් දිගටම රිදෙනවා නම් පියංගනේ කාපසයෝ රෝහලට ගිහිල්ලා බලන්න මේ අල්ගස්සම් නිදා ඌ තේරුණා කුමක්සම් නිදා පැහැදිලිද හරි එතකොට බලන්න දෙපස යටතේ අපිට තියෙනවා ප්‍රශ්න දෙකක් කරන්න තිරෝබාෂින නෝදී කස්සොයෝ කියන්නේ තිරෝබා මහත්මිය කොහෙද ගියේ කියලා අහන්න එතකොට තිරෝබා මහත්මයා මේ කොහෙද ගියේ යග්ගුක් එකට ගියේ ෆාමසියට යග්ගුගේ කස්සොය ෆාමසියට ගියා එතකොට යග්ගු ඒ කස්සොයෝ එතකොට තිරෝබා ශිනන් මුසන් යගල් සත්සොයෝ තිරෝබා මහත්මිය මොන බෙහෙත්ද ගත්තේ සෝවාචීර නේද සෝවාචේ කියන්නේ බටේ අදින්න බොන බෙහෙත් සෝවාචේ සත්සොයෝ කියලා කියන්න පුළුවන් සත්සෝ ඒ කියන්නේ බඩේ අදින්න බොන බෙහෙත් මිලදී ගත්තා නේද හරි පැහැදිලිද එහෙම තමයි මේ ක්‍රියාකාරකම කරන්නේ හරි එතකොට මෙතනක් තියෙනවා ඔයාලා කතන භාෂාව වැඩි දියුණු කරගන්න දෙවස් ටිකක් හදලා කතා කරන්න කියලා. චෙසිතෙන් පියවෙන වාරයන් හයෝ තෙවාහි පොසෙව්. ඉදිරිපත් කරපු ප්‍රකාශනය භාවිතා කරලා තෙවාහි පොසෙව් කතා කරලා බලන්න කියලා කියනවා. තාරිරල් තාජ්‍යසෝ තාරිරල් තාජිදා කියන්නේ කගුල තුවාල වෙනවා. පීගා නාදා පී කියන්නේ අපි ලේ වලට බ්ලඩ් වලට. පීගා නාදා ලේ ගලනවා නේද? ඊ යොංගෝරල් පරදා මේ ආලේපනය කරනවා. ලොංගෝරල් පරදා කියන්නේ ආලේපනයක් ආලේප කරනවා. පෙන්දරල් පුතිදා. පෙන්දරල් පුතිදා කියන්නේ ප්ලාස්ටර් එකක් අලවනවා. හරි. බලන්න. ඕසෝසයෝ එන්න සාදරයෙන් පිළිගන්න. ඔත්තොක්කේ ඕසෝසයෝ කුමක් සඳහාද පැමිණියේ? තාරිරල් තාච්‍යසෝ කකුල තුවාල වුණු නිසා
පිගනායෝ ලේනවා. කරොම් මෙහෙනම් ඊ යොංගෝරල් ඒ කියන්නේ මේ ආලේපන පරන්හුයි ආලේප කරාට පසුව පෙන්දරල් පුතිසේයෝ මේ ප්ලාස්ටර් එකක් අලවන්න. ඒ විදිහට ඔයාලටත් මේ දෙපසට කතා කරන්න පුළුවන්. පොරිරල් තජියොසෝ කියන්නේ මේ ඉන තුනටිය තුවාල වෙනවා වගේ. ඒ කියන්නේ තුනටිය වේදනාව. තජිතෝ. තජිතා කියන්නේ වේදනාව කියන එකත් ගන්න පුළුවන්. ඒතකොට තරිල තජියොසෝ කියන්නේ තුනටිය වේදනාවයි ආපදා. තජියොසෝ ඒ කියන්නේ වේදනාව නිසා ආපදා රිදෙනවා. චිම්චිරල් හදා කියන්නේ තැවුම් කරනවා. ඒ කියන්නේ සම්භාහනය කරනවා. චිම්චිරල් හදා කියන්නේ ඊ පාසරල් පුදිදා කියන්නේ මේ වේදනානාශක පාසරල් ඒ කියන්නේ වේදනානාශක ප්ලාස්ටර් එකක් පුදිදා අලවන්න. ඔයාලටත් මේ දෙපස කතා කරන්න පුළුවන් මේ විදිහට. ඔසෝසෙයෝ ඔත්තොක්කේ ඔසෙසොයෝ එන්න මක් සඳහන් පැමිණියේ හොරිරල් තජ්ජසෝ ආපායෝ ඒ කියන්නේ තුනටිය තුවාල ඒ කියන්නේ තුනටිය වේදනාව නිසා රිදෙනවා. එතකොට කර මෙහෙනම් චින්චිරල් හේයෝ චින්චිරල් හන් හුයේ ඒ කියන්නේ මේ සම්භාහනය කරාට පසුව ඊ පාසරල් පොතිසේයෝ මේ වේදනාකාශ ප්ලාස්ටර් එක අලවන්න. ඔයාලට පුළුවන් මේ දෙපස් මේ විදිහට වචනමාලාව තියෙන වචනත් දාලා කතා කරලා ඔයාලා කතන භාෂාව වැඩි කරගන්න පුළුවන්. හරිද? හරි. එහෙනම් අද දවසේ පාඩම මෙතනින් ඉවරයි. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් වේවා. අපි ඊළඟ පාඩමින් හමු වෙමු.